ඔයා BYD කියන නම ඇහුවොත් මතක් වෙන්නේ මොකද්ද? අඩු මිලට හොඳ ඉලෙක්ට්‍රික් කාර්ස් හදන චයිනීස් කම්පැනි එකක් නේද? හැබැයි BYD එකෙන් හදපු කාර් එකක් තියෙනවා. ඒකේ මිල ඇහුවොත් ගොඩක් අය කියන්නේ මොකක්? මේකත් BYD එකක්ද? මොකද ඒ කාර් එකේ මිල සාමාන්‍ය BYD කාර් එකක් වගේ ලක්ෂ 100ක් 200ක් නෙමෙයි. ඒකේ මිල කෝටි ගණනක්. ඒ මිලට ෆෙරාරි එකක් ගන්නත් පුළුවන්. ලැම්බෝගිනි එකක් ගන්නත් පුළුවන්. එහෙම තියෙද්දි ඇයි BYD එකට මේ තරම් මුදලක් ගෙවන්නේ? මේක මාකටිං එකක් විතරද? නැත්තම් ඇත්තටම ඒ මිලට වටින ටෙක්නොලොජි එකක් තියනවාද? අද මේ වීඩියෝ එකේදී අපි බලමු BYD සමාගම හදපු මිල අධිකම කාර් එක. ඒකේ තියෙන පුදුම ටෙක්නොලොජි එක සහ ලෝකෙම මේ කාර් එක ගැන කතා කරන්න හේතු වුණු ප්‍රධාන කරුණු ගැන. ඉතින් වීඩියෝ එක අවසානය තෙක්ම බලන්න. මොකද අවසානයේදී ඔයාටම තීරණය කරන්න පුළුවන් මේක ඇත්තටම සුපර් කාර් එකක්ද නැත්නම් මිල වැඩි ෂෝ එකක් විතරද කියලා. BYD කියන්නේ අඩුමිලේ කාර් හදන කම්පැනි එකක් විතරද? අපි ගොඩක් කාලයක් BYD ගැන හිතුවේ බජට් EV බ්‍රෑන්ඩ් එකක් කියලා. BYD එකේ ප්ලෑන් එක එහෙම එකක් නෙමෙයි. එයාලා හිතුවේ ටෙස්ලා එක්ක තරඟ කරන්න, BMW එක්ක තරඟ කරන්න, Mercedes Benz එක්ක තරඟ කරන්න, අන්තිමට Ferrari වගේ සුපර් කාර් බ්‍රෑන්ඩ්ස් එක්කත් තරඟ කරන්න. ඒ නිසා තමයි BYD වෙනම ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් හදන්නේ. ඒ බ්‍රෑන්ඩ් එකේ නම Yangwang. Yangwang කියන්නේ BYD එකේ අපිට කරන්න බැරි දෙයක් නැහැ කියන පණිවිඩය ලෝකෙට පෙන්වන්න හදපු බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එකෙන් එළියට ආපු දෙවෙනි මොඩල් එක තමයි Yangwang U9 කියන්නේ. මේක සාමාන්‍ය ස්පෝර්ට් කාර් එකක් නෙමෙයි. මේක පුවර් ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක්. මේ කාර් එකේ මිල කොච්චරද? Yangwang U9 එක චීනයේ හඳුන්වා දුන්නේ යුවාන් මිලියන 1.68ක පමණ මිලකට. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2කටත් වැඩි වටිනාකමක්. ඒත් මේක වෙන රටකට ඉම්පෝර්ට් කරොත් shipping tax, registration, luxury taxes මේ හැමදේම එකතු වෙනවා. ඒ නිසා මේ වගේ කාර් එකක් ගෙදර ගේන්න යන වියදම තවත් ඉහළ යනවා. දැන් ඔයා හිතනවා ඇති හරි මිල වැඩි කියලා තේරුණා. හැබැයි ඇයි? ඒකට උත්තරය තමයි දැන් පටන් ගන්නේ. මෝටර් එකක් නෙමෙයි මෝටර් 4ක්. සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කාර් එකක තියෙන්නේ මෝටර් එකක්. එහෙමත් නැත්නම් දෙකක්. හැබැයි Yangwang U9 එකේ වීල් එකකට මෝටර් එක වගේ මෝටර් 4ක්. ඒ කියන්නේ ඉදිරිපස දකුණු රෝදයට වෙනම බලය, ඉදිරිපස වම් රෝදයට වෙනම බලය, පිටිපස්සේ රෝද දෙකටත් වෙනම බලය ලැබෙන විදිහට තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ ටෙක්නොලොජි එකට BYD කියන්නේ E-platform එකක් කියලා. ඒකෙන් ලැබෙන වාසිය මොකද්ද? කාර් එක කෝණයකට යද්දි කම්පියුටර් එක තප්පරයෙන් දහස් ගණනකින් රෝද හතරටම පවර් එක වෙනම බෙදෙනවා. ඒ නිසා grip එක වැඩි, control එක වැඩි, safety එකත් හොන්තටම වැඩි. මේවා කරන්න software engineering, sensors සහ motor control system ගොඩාක් සංකීර්ණ වෙන්න ඕනේ. ඒකම තමයි මේ කාර් එකේ මිල වැඩි වෙන පළවෙනි හේතුව. අංක 2 වේගය. මේ කාර් එක පැය කිලෝමීටර් 100ක ස්පීඩ් එකකට යන්න ගත වෙන්නේ තප්පර 2කටත් වඩා අඩු කාලයක්. ඒක Ferrari සහ Lamborghini වගේ ලෝක ප්‍රසිද්ධ සුපර් කාර්ස් එක්ක එකම මට්ටමේ කාර්ය සාධනයක්. හැබැයි මෙතන තියෙන ලොකුම වෙනස තමයි මේ කාර් එකේ එන්ජින් සවුන්ඩ් එකක් නැහැ. ගියර් චේන්ජ් එකක් නැහැ. ක්ලච් එකක් නැහැ. ඔය ඇස්ලේටර් එක පාගන ගමන් සම්පූර්ණ පවර් එක එකපාර ලැබෙනවා. ඒක තමයි ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක තියෙන විශේෂත්වය. DCS X suspension system. මේ ටෙක්නොලොජි එක දැක්කම ගොඩක් අය මුලින්ම හිතුවේ මේක ඇත්තද? මොකද සෝෂල් මීඩියා වල වෛරල් වුණ වීඩියෝ එක Yangwang U9 එක පාරේ යන ගමන් පොඩ්ඩක් උඩට පනිනවා වගේ පේනවා. ඇත්තට මේක CGI නෙමෙයි, වීඩියෝ එඩිටින් එකකුත් නෙමෙයි. ඒක කරන්නේ DCS X කියන active suspension system එකෙන්. සාමාන්‍ය කාර් එකක suspension එකේ වැඩේ තමයි පාරේ තියෙන ගැස්සීම් අඩු කරන එක. Yangwang U9 එකේ suspension එක ඊට වැඩිය ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. කාර් එකේ කම්පියුටර් එක පාරේ තත්ත්වය, වේගය, ස්ටියරින් ඇන්ගල් එක, බ්‍රේක් කරන ප්‍රමාණය මේ හැමදේම එකවර විශ්ලේෂණය කරගන්නවා. ඊට පස්සේ තප්පරයකින් ඉතා කුඩා කොටසක් ඇතුළත එක වීල් වෙනම ඉහළට හෝ පහළට පාලනය කරනවා. ඒ නිසා කෝණ එක්කදී කාර් එක බැලන්ස් වෙලා ඉන්නවා. බ්‍රේක් කරනකොට ඉස්සරහට බර වැටෙන එක අඩු වෙනවා. ඒ වගේම රෝඩ් එකේ කන්ට්‍රෝල් එකත් වැඩි වෙනවා. ඒ වයිරල් ජම්ප් එක ටෙක්නොලොජි එක පෙන්වන එක ඩෙමෝ එකක් විතරයි. ඒක හැමදාම පාරේ පනිනවා කියන එක නෙමෙයි ඒ කියන්නේ. අංක 4 කාබන් ෆයිබර් බොඩි. කාබන් ෆයිබර් සාමාන්‍යයෙන් කාර් එකක බොඩි එක ස්ටීල් වලින් හදනවා. සමහර ඒවා ඇලුමිනියම්. හැබැයි සුපර් කාර්ස් ගොඩක් කාබන් ෆයිබර් භාවිතා කරනවා. කාබන් ෆයිබර් කියන්නේ ස්ටීල් වලට වඩා ගොඩාක් සැහැල්ලුයි. ඒත් ගොඩක් ශක්තිමත්. කාර් එකේ බර අඩු වුනහම වේගය වැඩි වෙනවා. බ්‍රේක් කිරීම හොඳ වෙනවා.
හැන්ඩලිං හොඳ වෙනවා. ඒත් කාබන් ෆයිබර් හදන එක ලාභ වැඩක් නන් නෙමෙයි. නිෂ්පාදනය කරන්නත් අමාරුයි, රෙපෙයාර් කරන්නත් වියදම වැඩි. සුපර් කාර්ස් වල මිල ඒකත් එක්කම ඉහළ යනවා. අංක 5 බැටරි ටෙක්නොලොජි. BYD ගැන කතා කරනකොට බැටරි එකේ අමතක කරන්නම බෑ. මොකද BYD කියන්නේ මුලින්ම බැටරි කම්පැනි එකක්. ඊට පස්සේ ඒ අත්දැකීම් එක තමයි යාලා අද වෙද්දි ලෝකෙටම මේ වගේ වාහන නිෂ්පාදනය කරන්නේ. M1 U9 එකේ භාවිතා වෙන්න BYD ගේ high performance battery technology එක. ඒක ප්‍රධාන අරමුණ පවර් එක වැඩි කරන එක විතරක් නෙමෙයි. අධික වේගයෙන් drive කළත් නැවත acceleration කරත් බැටරි එකේ temperature එක පාලනය කරගෙන යන එක. මොකද සුපර් කාර් එකක් සාමාන්‍ය EV එකකට වඩා බැටරි එකට ගොඩාක් වැඩ කරනවා. ඒ නිසා කෝලින් සිස්ටම් එකත් බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකත් සාමාන්‍ය කාර් එකකට වඩා ගොඩාක් දියුණු වෙන්න ඕනේ. දැන් මේ කාර් එක දිහා හොඳට බලන්න. ඇයි මේ ෂේප් එක මෙච්චර අමුතු? ඒක ලස්සනට පේන්න විතරක් නෙමෙයි. වාතය කපාගෙන යන වැඩි වේගයකදී කාර් එක පාරට තද කරලා තියාගන්න. ඒකට තමයි aerodynamic කියන්නේ. front splitter, rear diffuser, active rear wing මේ හැම කොටසක්ම වැඩ කරන්නේ ස්පීඩ් එක වැඩි වෙද්දී. කායක පාරෙන් ඉහළට එසවෙන්නේ නැතුව තියාගන්න මේ ටෙක්නොලොජි එක wind tunnel testing, computer simulation, research engineering මේ හැම දෙයකම විශාල මුදලක් වැය වෙනවා. ඒ වියදමත් අන්තිමේදී කාර් එකේ මිලට එකතු වෙනවා. මේක ඇතුලේ තියෙන්නේ මොනවාද? සාමාන්‍ය BYD එකක් ඇතුලට ගියාම හොඳයි කියලා හිතෙනවා. හැබැයි U9 එක ඇතුලට ගියාම ඇත්තටම මේක BYD මද කියලා හිතෙනවා. leather sheets, digital screen කිහිපයක්, premium audio system, sport steering wheel, ඩ්‍රයිවර්ට ඕන තොරතුරු එකපාර පෙන්වන ඩිජිටල් ඩිස්ප්ලේ. හැම බටන් එකක්ම හැම මැටීරියල් එකක්ම ලක්ෂරි සුපර් කාර් ලෙවල් එකකට ගැලපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි BYD එක මෙතන ලක්ෂරික විතරක් විකුණන්නේ නැහැ. ටෙක්නොලොජි එක්ස්පීරියන්ස් එකත් එයාලා විකුණනවා. ඒක තමයි මේකේ තියෙන වෙනස. Ferrariද BYDද? දැන් සමහරු කියනවා මේ මිලට Ferrari එකක් ගන්න පුළුවන් නේ. ඒක තාම ඇත්ත. BYDට Ferrari වෙන්න ඕනේ නැහැ. BYDට ඕනේ චීනයත් ලෝක මට්ටමේ සුපර් කාර් එකක් හදන්න පුළුවන් රටක් කියලා පෙන්නන්න. ඒ නිසා Yangwang U9 කියන්නේ ලාභ BYD එකට නෙමෙයි. BYD සමාගමට පුළුවන් උපරිම ටෙක්නොලොජි එක එකතු කරලා හදපු ෂෝකේස් කාර් එකක්. මේකේ තියෙන අඩුපාඩු මොනවාද? මේ ලෝකේ පර්ෆෙක්ට් කාර් එකක් කියලා දෙයක් නැහැ. Yangwang U9 එකකට තියෙනවා අඩුපාඩු. මුලින්ම මේ කාර් එක සාමාන්‍ය මිනිස්සුන්ට හදපු එකක් නෙමෙයි. ඒකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක හරිම අඩුයි. මේක හදලා තියෙන වේග, performance සහ driving experience එක වෙනුවෙන්. ඒ නිසා comfort එකට වැඩිය performance එකට වැඩි අවධානයක් දීලා තියෙනවා. දෙවෙනි දේ service සහ support. BYD ගේ premium brand එක තාම අලුත්. ඒ නිසා සමහර රටවල spare parts හොයාගන්නත්, service ලබා ගන්නත් කාලයක් යන්න පුළුවන්. ඒක ඉදිරියේදී වෙනස් වෙයි. හැබැයි දැනට ඒක තවම අභියෝගයක්. තුන්වෙනි දේ brand value. ඔයා Ferrari එකක් ගන්නවද නැත්නම් BYD එකක් ගන්නවද? ගොඩක් අය තවම Ferrari එක තෝරයි. මොකද Ferrari කියන්නේ කාර් එකක් විතරක්ම නෙමෙයි, ඒක ඉතිහාසයක්. BYD තාම ඒ තැනට ඇවිත් නැහැ. හැබැයි ටෙක්නොලොජි පැත්තෙන් නම් එයාලා වේගයෙන් ඉදිරියට එනවා. එහෙමනම් මේක ඇත්තටම මේ මිලට වටිනවද? මේකේ උත්තරේ එක වචනයකින් දෙන්න බෑ. සුපර් කාර් ෆෑන් කෙනෙක් නම් Ferrari එකේ එන්ජින් සවුන්ඩ් එක, Lamborghini එකේ කැරක්ටර් එක ඒවට කැමති වෙන්නම පුළුවන්. හැබැයි ඔයා අලුත්ම ටෙක්නොලොජි එකට කැමති කෙනෙක් නම්, ඉලෙක්ට්‍රික් පර්ෆෝමන්ස් එකට කැමති කෙනෙක් නම් Yangwang V9 එක ගොඩක් ආකර්ශනීය විකල්පයක්. ඒකෙන් BYD කියන්නේ අපට අඩු මිලේ EV එකක් විතරක් නෙමෙයි. ලෝක මට්ටමේ සුපර් කාර් එකකුත් හදන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. ගොඩක් අය හිතනවා BYDට ඕනේ මේ කාර් එක මිලියන ගණනින් විකුණන්න කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. මේ වගේ සුපර් කාර්ස් ගොඩක් සමාගම් හදන්නේ බ්‍රෑන්ඩ් එකේ හැකියාව ලෝකෙට පෙන්වන්න. Yangwang U9 කියන්නේ BYD සමාගමට පුළුවන් උපරිම දේ නියෝජනය කරන මොඩල් එක. ඉතින් Yangwang U9 කියන්නේ මිල අධික ඉලෙක්ට්‍රික් කාර් එකක් විතරක් නෙමෙයි. ඒක BYD සමාගම ලෝකයට දීපු පණිවිඩයක්. අපි දැන් අඩු මිලේ EV හදන කම්පැනි එකක් විතරක්ම නෙමෙයි. ලෝකේ හොඳම පර්ෆෝමන්ස් කාර් අතර තරඟ කරන්නත් අපි ලෑස්ති. ඒ පණිවිඩය තමයි මේ කාර් එකෙන් ලෝකෙට කියන්නේ. දැන් මට ඔයාලගෙන් අහන්න තියෙන එක ප්‍රශ්නයයි. ඔයාට මේ තරම් මුදලක් තිබුණොත් Yangwang U9 එකක් ගන්නවද? නැත්නම් Ferrari, Lamborghini, Porsche වගේ වෙනත් සුපර් කාර් එකක් තෝරගන්නවද? හේතුවත් එක්ක පහළ කමෙන්ට් එකක් ලියන්න. මේ වගේ අලුත්ම කාර් ටෙක්නොලොජි, ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් සහ ලෝකයේ අමුතුම මෝටර රථ ගැන තවත් වීඩියෝ බලන්න. channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.